අපි මේ ජීවත්වන කාලය ලෝක ඉතිහාසේ අතිශයින්ම දුර්ලභ කාලයක් කියලා ඔබ විශ්වාස කරනවද? අප ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන ලද සාරාංශකයේ කල්ප ලක්ෂයටම මුණ ගැසෙන්නේ බුදුවරු 24 නමක් පමණයි. ඒ කියන්නේ කල්ප ගණනක් ගත වුණත් එකදු බුදුන් වහන්සේ නමක්වත් පහළ නොවන අති දීර්ඝ කාල පවතිනවා. නමුත් සංසාර දුකින් ලෝක සත්වයා මුදවා ගන්නට මේ මහා භද්‍ර කල්පේ බුදුවරු 5 නමක් පහළ වෙනවා. එය දුර්ලභයි නෙවෙයි මිත්‍රවරුනි, අතිශයින්ම දුර්ලභයි. පුරාණ බුදුවරුන් කල්ප, අන්තකල්ප, මනුෂ්‍යායුෂයේ විකාශය වගේ පැති ගණනාවක් ගැන කතා කරන්න. ඔහොම මසුන් ගන්න. කොලෝසියමෙන්. මිත්‍රවරුනි, මුලින්ම පිහැරෙමු කල්පය කියන ඉලක්කමින් කියන්න බැරි තරම් අතිදීර්ඝ පරිච්ඡේදය දිහාවට. සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි නිසා බුදුන් වහන්සේ විසින් දේශනා තුළ විවිධ උපමාසුරින් මේ පහදා දී තිබෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නමකගේ පැනයකට බුදුන් වහන්සේ කල්පය පැහැදිලි කර දී තිබෙන ආකාරය සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තේන සාසප සූත්‍රයෙහි දැක්වෙන්නේ මේ ආකාරයෙන්. උපුටා ගැනීම. ත්‍රිපිටකය සිංහල අනුවාදය. මහන, යම්සේ දිගින් යොදුනක් වූ, පුළුලින් යොදුනක් වූ, උසින් යොදුනක් වූ අපැටින් සිළුබැඳ පිරුණු යපවුරෙන් පිරිකෙවුණුවරක් වේද. පුරුෂයෙක් සේවස් අවෑමෙන් එයින් එක් අපැටක් උදුරන්නේද. මහන, ඒ මහත් අපැට රැස මේ උපක්‍රමෙන් ඉතාවහා ගෙවීමට නිමාවට යන්නේය. කල්පය නොමයන්නේය. මිත්‍රවරුනි, මේ උපමාවෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ දිගින් පළලින් උසින් යොදුන බැගින් වූ මහා ප්‍රාකාරයකින් වටවුණු නුවරක් සම්පූර්ණයෙන්ම අබෑටවලින් පුරවා වසර 100කට වරක් එක් පුරුෂයෙක් ඒ මහා අබැට ගොඩින් එක් අබෑටය බැගින් ඉවත් කිරීමේදී මුළු අබගොඩම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීමට ගන්නා කාලය කල්පයකට වඩා කුඩා බවයි. ඒ වගේම මිත්‍රවරුනි, අනමතග්ග සංයුක්තයේ මෙන පබ්බත සූත්‍රයෙහි මේ පිළිබඳව තවත් උපමාවකින් දැක්වෙන්නේ මේ ආකාරයෙන්. උපුටා ගැනීම. ත්‍රිපිටකය සිංහල අනුවාදය. මහන, යම්සේ හයමින් යොදුනක් වූ, විතරින් යොදුනක් වූ, උසින් යොදුනක් වූ සිදුරු රහිත, විවර රහිත ගතපොල් මහසිල් මුවා පව්වක් වේද. එය පුරුෂයෙක් සියවසක් ඇවෑමෙන් කසී සලුල්කින් වරින් වර පිරිමදින්නේද. මහන, මේ උපක්‍රමෙන් ඒ මහසිල් මුවා පව්ව වහා ගෙවීමට අවසන් වීමට යන්නේය. කල්පය අවසනට නොයන්නේය. මිත්‍රවරුනි, මේ උපමාවෙන්ට පැහැදිලි කෙරෙන්නේ දිගින් පළලින් උසින් යොදුන බැගින් වූ කුහර රහිත ඝන පර්වතයක් වසර 100කට වරක් එක් පුරුෂයෙකු විසින් සේද රෙද්දකින් පිරිමැදීමේදී යම් කාලයකට පසු ඒ ගල ගෙවී අවසන් වීමට යන කාලය කල්පයකට වඩා කුඩා බවයි. ඉතින් මිත්‍රවරුනි, මේ උපමා ඇසුරින් කල්පය කොතරම් දීර්ඝ කාලයක් දැයි ඔබට පැහැදිලි වන්නට ඇති. මිත්‍රවරුනි, මේසා දීර්ඝ වූ මහා කල්පයක් චක්‍රීයව විනාශ වීම හා නැවත හට ගැනීම සිදු වෙනවා. ඒ අනුව මහා කල්පයක් අසංඛ්‍ය කල්ප 4කට වෙන් කරන්නට පුළුවන්. ඒවා නම් ලෝකයේ පිරිහි විනාශ වී යන සමයෙහිවත් සංවට්ට කල්පය, විනාශ වූ ලෝකය එලෙසම පවතින කාලෙහිවත් සංවට්ටායි කල්පය, ලෝකයේ නැවත ගොඩනැගී සත්වයින් හටගන්නා සමයෙහිවත් විවට්ට කල්පය, නැවත හටගත් ලෝකයේ පවතින කාලෙහිවත් විවට්ටායි කල්පය. මෙම ක්‍රියාවලිය චක්‍රීයව සිදුවෙමින් මහා කල්පයක් නිර්මාණය වෙනවා. මේ පිළිබඳව සූත්‍ර පිටකෙහි අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතේ ඉන්ද්‍රිය වගේන අසංඛ්‍ය සූත්‍රයෙහි දැක්වෙන්නේ මේ ආකාරයෙන්. උපුටා ගැනීම. ත්‍රිපිටකය සිංහල අනුවාදය. මහණෙනි, මේ කල්පය පිළිබඳව සතර අසංඛ්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙකයත් මහණෙනි, යම් බලෙක්හි කප නසන්නේද, මෙතෙක් වර්ෂ කෙනෙක් කියා හෝ, මෙතෙක් වර්ෂ ශතකයක කියා හෝ, මෙතෙක් වර්ෂ සහස්‍රයක කියා හෝ, මෙතෙක් ශත සහස්‍රයක කියා හෝ, එය ගණනයට සුකර නොවේ. මහණෙනි, යම් කලෙක අප සංවර්තීව සිටුනේද, වර්ෂ මෙතෙකයි කියා හෝ, වර්ෂ ශත මෙතෙකයි කියා හෝ, වර්ෂ සහස්‍ර මෙතෙකයි කියා හෝ, වර්ෂ ශත සහස්‍ර මෙතෙකයි කියා හෝ, එය ගණනයට සුකර නොවේ. මහණෙනි,
යම් කලෙක කප වැඩේද වර්ෂ මෙතෙකයි කියා හෝ වර්ෂ ශත මෙතෙකයි කියා හෝ වර්ෂ සහස්‍ර මෙතෙකයි කියා හෝ වර්ෂ ශත සහස්‍ර මෙතෙකයි කියා හෝ එය ගණනයට සුකර නොවේ. මහණෙනි, යම් කලෙක කප විවරතීව සිටුනේද මෙතෙක් වර්ෂයක් යයි හෝ මෙතෙක් වර්ෂ ශතයයි හෝ මෙතෙක් වර්ෂ සහස්‍රයයි හෝ මෙතෙක් වර්ෂ ශත සහස්‍රයයි හෝය ගණනයට සුකර නොවේ. මහණෙනි, මේ කල්පයාගේ සතර අසංඛ්‍යෝයි. මිත්‍රවරුනි, ඒ ආකාරයෙන් බුදුන් වහන්සේ මහා කල්පයක් වෙන් කෙරෙන සතර අසංඛ්‍ය කල්පයෝ ගැන විස්තර කරනවා. විවට්ට කල්පය තුළ පොළොව නිර්මාණය වන කාලයට සමකාලීනව පොළොව තුළ සත්වයින්ගේ පරිණාමය පිළිබඳව සූත්‍ර පිටකයෙහි දීඝනිකායේ පාටික වග්ගයේන අග්ගඤ්ඤ සූත්‍රය තුළ සඳහන් වෙනවා. ඉදිරි වීඩියෝවකින් ආභස්තර ජීවීන් මනුලොව තුළ පරිණාමය වූ ආකාරය පැහැදිලි කරගනිමු. මෙම වීඩියෝව හරහා එසේ පරිණාමය වූ මිනිසා පොළොව මත ගත කරන කාලය, එසේත් නැත්නම් විවට්ටායි කල්පය ගැන අපි වැඩිදුරටත් පැහැදිලි කරගනිමු. හටගත් ලෝකධාතුව පවතින කාලය හෙවත් විවට්ටායි කල්පය මනුෂ්‍යායුෂ මත පදනම්ව අන්තක් කල්පය යන අනුකාල පරාසවලට වෙන් කෙරෙනවා. මිත්‍රවරුනි, අන්තක්කල්පය අර්ථ දැක්වෙන්නේ ගුණධර්ම වැඩීමෙන් මිනිසාගේ පරමායුෂය අවුරුදු 10 සිට අසංඛ්‍ය දක්වා ක්‍රමයෙන් වැඩි වී ගුණධර්මවල පරිහානියත් සමග නැවත එය අවුරුදු 10 දක්වා පරිහානියට යාම දක්වා චක්‍රයක මුළු කාලය ලෙසයි ආයුෂ පරිහානිය සම්බන්ධයෙන් සූත්‍ර පිටකෙහි දීඝනිකායෙහි පාටික වග්ගයේන චක්කවර්ති සීහනාද සූත්‍රය දැක්වෙන්නේ මේ ආකාරයෙන්. උපුටා ගැනීම. ත්‍රිපිටකය සිංහල අනුවාදය. අවිද්‍යා ව්‍යාපාදයන් වැඩිවීමට ගිය කල්හි මිත්‍යා දෘෂ්ටිය වැඩිවීමට ගියය. මිත්‍යා දෘෂ්ටිය වැඩිවීමට ගිය කල්හි අධර්ම රාග, විෂම ලෝභ, මිත්‍යා ධර්ම යන තුන් ලාමක ධර්මයෝ වැඩිවීමට පැමිණියහ. ඒ තුන් දහමුන් වැඩිවීමට ගිය කල්හි මවට සත්කාර නොකරන බව, පියාට සත්කාර නොකරන බව, මහණුන්ට ගරු නොකිරීම, බමුණට ගරු නොකිරීම, කුලෙහි වැඩි සිටියනට යටත් පැවතුම නැති බව යන මේ පාප ධර්මයෝ වැඩිවීමට ගියහ. මේ පාප ධර්මයන් වැඩිවීමට ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහින, වර්ණයද පිරිහෙන, ආයුෂයෙන්ද පිරිහෙන, වර්ණයෙන්ද පිරිහෙන අවුරුදු 250ක් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ අවුරුදු 100ක් ආයු ඇත්තෝ වූහ. මහණෙනි, මේ මිනිසුන්ගේ දරුවෝ යම් කලෙක දස පරමායු ඇත්තෝ වෙත්ද එසේ වූ කාලයෙක් වන්නේය. මහණෙනි, දසවස් ආයු ඇති මිනිසුන් අතුරෙහි පස් හැවිරිදි කුමාරයෝ පතිකුලයට යාම සුදුසු වන්නාහ. මිනිසුන්ගේ පරමායුෂය අවුරුදු 10ක් වන යුගයේදී මිනිසුන් අධර්ම රාගයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන්, ද්වේෂයෙන් පිරුණු තිරිසනුන් වැනි පිරිසකි. ඔවුන් අවියායුධයන්ගෙන් එකිනෙකා මරාගනී. මේ කාලය අන්තක්කල්ප විනාශී ලෙස හැඳින්වෙයි. චක්කවර්ති සීහනාද සූත්‍රයෙහි මෙය දැක්වෙන්නේ මේ ආකාරයෙන්. මහණෙනි, මිනිසුන් දශවර්ෂායුෂ්ක කල්හි සත් දවසක් ශස්ත්‍රාන්ත කල්පය වන්නේය. ඔහු ඔවුනොවුන් කෙරෙහි මෘග සංඥාව ලබන්නාහ. ඔවුන්ගේ අත්හි තියුණු ආයුධ පහළවන්නේය. මිත්‍රවරුනි, අන්තක්කල්ප විනාශයෙන් පසු දිවිගලවාගත් සීමිත පිරිසෙන් මීළඟ අන්තක්කල්පය ආරම්භ වන අතර ඔවුන් ගුණධර්ම රකිමින් සදාචාරය ප්‍රගුණ කිරීමෙන් යළිත් මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් වැඩි වෙනවා. මේ ආකාරයෙන් ආයුෂ නැවත අසංඛ්‍ය දක්වා වැඩි වෙයි. ආයුෂ වර්ධනය සම්බන්ධයෙන් චක්කවර්ති සීහනාද සූත්‍රයේ දැක්වෙන්නේ මේ ආකාරයෙන්. කුසල් දහම් සමාදම් කොටගත් හේයින් ඔහු ආයුෂයෙන්ද වැඩෙන්නාහ, පැහැයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද වැඩෙන, පැහැයෙන්ද වැඩෙන දශවර්ෂායුෂ්ක වූ ඒ මිනිසුන්ගේ දරුවෝ 20 අවුරුද්දක් ආයුෂ ඇත්තෝ වන්නාහ. මේ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් පරමායුෂය ඉහළ යන බව දේශනාවේ සඳහන් වෙනවා. මිත්‍රවරුනි, මෙවැනි ආයුෂ වැඩිවීමේ හා පිරිහීමේ චක්‍ර එසේත් නැත්නම් අන්තක්කල්ප 64කින් විවට්ටායි වැනි අසංඛ කල්පයකුත් අසංඛ කල්ප 4කින් මහා කල්පයකුත් නිර්මාණය වෙනවා. මිත්‍රවරුනි, දැන් ඔබට කල්පය සහ අන්තක්කල්පය පිළිබඳව අවබෝධය ලැබෙන්නට ඇති. දැන් අපි බුදුන් වහන්සේලාගේ පහළවීම පිළිබඳව අවධානය යොමු කරමු. මිත්‍රවරුනි, මිනිසාගේ පරමායුෂ අවුරුදු 100ට අඩු කාලවල මිනිසුන්ගේ කෙලෙස් බහුලයි. මේ නිසා මිනිසුන්ට යථාබෝධය ලැබීම පහසු නොවේ. එමෙන්ම පරමායුෂය අවුරුදු ලක්ෂයට වැඩි කාලවල මිනිසුන්ගේ සැපය බහුලයි. මනුෂ්‍ය ලෝක දිව්‍ය තලමෙන් සැප බහුල නිසා
දුක් අවබෝධය අඩුයි. මිත්‍රවරුනි, මේ නිසා බුදුන් වහන්සේලා පහළවන්නේ පරමායුෂ අවුරුදු 100ත් අවුරුදු ලක්ෂයත් අතර කාලවලයි. බෝධිසත්වයන් වහන්සේ නමක් පස් මහ බැලුම් වලින් කාලය ලෙස බලන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ගේ පරමායුෂය බුද්ධෝත්පාදයකට උචිතද යන බවයි. මිත්‍රවරුනි, අප ගෞතම බුදුරජාණන් වහන්සේ පහළවන්නේ මිනිසාගේ පරමායුෂය අවුරුදු 120ක් වන අල්පායුක්ෂක කාලයක වුවත් බොහොමයක් පුරාණ බුදුවරුන් පරමායුෂ බොහෝ වූ කාලවල පහළ වූ බව විවිධ දේශනාවල සඳහන් වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි, මහා කල්පයක බුදුන් වහන්සේලා පහළවන්නේ මුල්ම අන්තක් කල්පවලයි. මහා කල්පයක පහළවන බුදුන් වහන්සේලා ගණන අනුව කල්පයන් වර්ගීකරණය කරනවා. ඒ අනුව බුදුන් වහන්සේලා පහළ නොවන කල්ප බුද්ධ ශූන්‍ය කල්ප ලෙසත්, එක් බුදුන් වහන්සේ නමක් පමණක් පහළවන කල්ප සාර කල්ප ලෙසත්, බුදුන් වහන්සේලා දෙනමක් පහළවන කල්ප මණ්ඩ කල්ප ලෙසත්, බුදුන් වහන්සේලා තුන් නමක් පහළවන කල්ප වර කල්ප ලෙසත්, බුදුන් වහන්සේලා සතර නමක් පහළවන කල්ප සාරමණ්ඩ කල්ප ලෙසත්, බුදුන් වහන්සේලා පස් නමක් පහළවන කල්ප භද්‍ර කල්ප ලෙසත් හඳුන්වනවා. මිත්‍රවරුනි, පාරමිතා පූර්ණයට ගතවන කාලය අනුව බුදුන් වහන්සේලා තුන් ආකාරයකට වර්ගීකරණය කරන්නට පුළුවන්. ප්‍රඥාව ප්‍රධාන ගුණය කරගෙන පාරමිතා පුරන ප්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේලා බුද්ධත්වය සඳහා සාරාසංඛ්‍ය කල්පලක්ෂයකුත්, ශ්‍රද්ධාව ප්‍රධාන ගුණය කරගෙන පාරමිතා පුරන ශ්‍රද්ධාධික බෝධිසත්වයන් වහන්සේලා බුද්ධත්වය සඳහා අටාසංඛ්‍ය කල්පලක්ෂයකුත්, වීර්ය ප්‍රධාන ගුණය කරගෙන පාරමිතා පුරන වීර්යාධික බෝධිසත්වයන් වහන්සේලා 16 සංඛ්‍ය කල්පලක්ෂයක කාලයකුත් පාරමිතා පුරන බව දේශනා තුල සඳහන් වෙනවා. මිත්‍රවරුනි, ප්‍රඥාධික බුදුවරයෙකු වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයා ලෙස දීපංකර පාදමූලයේදී ප්‍රථම නියත විවරණය ලැබූ භවයේ සිට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක අති දීර්ඝ කාලයක් තුල වුවත් බෝධිසත්වයන් වහන්සේට මුණ ගැසුනේ බුදුන් වහන්සේලා 24 නමක් පමණයි. සුවාසක් බෞද්ධ ජනයා සූවිසි බුදුවරුන් ලෙස හඳුන්වන්නේ මේ බුදුන් වහන්සේලා 24 නමයි. එමෙන්ම දීපංකර බුදුන් වහන්සේ පහළ වූ කල්පයේම ඊට පෙර අන්තක් කල්පවල පහළ වූ බුදුන් වහන්සේලා 3 නමත් ගෞතම බුදුන් වහන්සේත් ඇතුළුව ගැනෙන බුදුන් වහන්සේලා 28 නම අටවිසි බුදුවරුන් ලෙස ජනයාගේ වන්දනාමානවලට පාත්‍ර වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි, අප මේ ජීවත් වන කල්පයේ බුදුන් වහන්සේලා 5 නමත් මේ කල්පයට ඉතා ආසන්න පෙර කල්පයේ පහළ වූ බුදුන් වහන්සේලා දෙනමත් ඇතුළුව බුදුන් වහන්සේලා 7 නම සත්බුදුවරුන් ලෙස බෞද්ධ ජනයාගේ වන්දනාමානවලට පාත්‍ර වෙනවා. මිත්‍රවරුනි, අපි දැන් සූදානම් වෙන්නේ ඉහතකී අටවිසි බුදුවරුන් පහළ වූ කල්පයන්ගේ ස්වභාවය අධ්‍යයනය කරන්නට. පුරාණ සාරමණ්ඩ කල්පයක තණ්හංකර බුදුරජාණන් වහන්සේත්, මේධංකර බුදුරජාණන් වහන්සේත්, සරණංකර බුදුරජාණන් වහන්සේත්, දීපංකර බුදුරජාණන් වහන්සේත් පහළ වෙනවා. ඒ වගේම පුරාණ සාර කල්පයක කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. පුරාණ සාර මණ්ඩ කල්පයක මංගල බුදුරජාණන් වහන්සේත්, සුමන බුදුරජාණන් වහන්සේත්, රේවත බුදුරජාණන් වහන්සේත්, සෝභිත බුදුරජාණන් වහන්සේත් පහළ වෙනවා. ඒ වගේම මිත්‍රවරුනි, පුරාණ වර කල්පයක අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ, පදුම බුදුරජාණන් වහන්සේ සහ නාරද බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. පුරාණ සාර කල්පයක පදුමුත්තර බුදුරජාණන් වහන්සේත්, පුරාණ මණ්ඩ කල්පයක සුමේද බුදුරජාණන් වහන්සේ සහ සුජාත බුදුරජාණන් වහන්සේත් පහළ වෙනවා. පුරාණ වර කල්පයක පියදස්සී බුදුරජාණන් වහන්සේත්, අත්තදස්සී බුදුරජාණන් වහන්සේත්, ධම්මදස්සී බුදුරජාණන් වහන්සේත් පහළ වුණා. ඒ වගේම මිත්‍රවරුනි, පුරාණ සාර කල්පයක සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේත්, පුරාණ මණ්ඩ කල්පයක තිස්ස බුදුරජාණන් වහන්සේ සහ පුස්ස බුදුරජාණන් වහන්සේත්, පුරාණ සාර කල්පයක විපස්සී බුදුරජාණන් වහන්සේත් පහළ වුණා. අප ජීවත්වන මේ කල්පයට ආසන්නතම වූ පුරාණ මණ්ඩ කල්පයක සිකී බුදුරජාණන් වහන්සේත්, වෙස්සබෝ බුදුරජාණන් වහන්සේත් පහළ වුණා. මිත්‍රවරුනි, අපි දැන් මේ ජීවත්වන මහා භද්‍ර කල්පයේ පළමු අන්තක් කල්පය තුල කකුසඳ බුදුරජාණන් වහන්සේත්, දෙවන අන්තක් කල්පයේ කොණාගමන බුදුරජාණන් වහන්සේත්, තුන්වන අන්තක් කල්පයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත්, අප ජීවත් වෙන මෙම හතරවන අන්තක් කල්පයේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේත් පහළ වුණා. එමෙන්ම මේ මහා භද්‍ර කල්පයේ අනාගතයේ එනම් පස්වන අන්තක් කල්පයේදී මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට නියමිතයි. මිත්‍රවරුනි, ඉහතකී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයටම මෙම කල්පයේද ඇතුළුව බුදුවරුන් පහළ වූ කල්පැත්තේ 12ක් පමණක් බව ඔබට දැන් පැහැදිලි වන්නට ඇති. මිත්‍රවරුනි, ඉතුරු සියලුම කල්ප
බුද්ධ යන වචනයවත් අසන්නට නොලැබෙන බුද්ධ ශූන්‍ය කල්පයි. මිත්‍රවරුනි අවසාන වශයෙන් අපි සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ ගංගා සූත්‍රයේ සඳහන් දේශනාවකට අවධානය යොමු කරමු. එහි සඳහන් පරිදි බුදුන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණයෙකුට උපමාවක් ඇසුරෙන් ගංගා නම් නදිය ආරම්භ වන තැන සිට මුහුදට වැටෙන තැන දක්වා ඇති වැලිකැට ප්‍රමාණයටත් වඩා වැඩියෙන් අතීත කල්ප ගණනක් අප ගෙවා දමා ඇති බව පහදා දී තිබෙනවා. උපුටා ගැනීම ත්‍රිපිටකය සිංහල අනුවාදය. බමුණ යම්සේ මේ ගංගා නදිය යම් තැනකින් හටගනීද යම් තැනකින් මහ සමුදුරට පිවිසේද මේ අතර යම් වැල්ලක් වේද එය මෙතෙක් වැලියයි හෝ මෙතෙක් වැලි සියකයයි හෝ මෙතෙක් වැලි දහසයි හෝ මෙතෙක් වැලි සිය දහසයි හෝ ගිනීමට සුකර නොවේ. බමුණ එයට වැටි ඉතා බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්ම ගිය. ඔහු මෙතෙක් කපෙයි හෝ මෙතෙක් කප් සියකයි හෝ මෙතෙක් කප් දහසයි හෝ මෙතෙක් කප් සිය දහසයි හෝ ගිනීමට සුකර නොවෙති. මිත්‍රවරුනි අප බෝසතුන්ට මුණගැසුණු පුරාණ බුදුවරුන්ටත් පෙර වැඩ විසූ බුදුන් වහන්සේලා ගණනත් අතිවිශාලයි. විවිධ දේශනාවල කියවෙන ආකාරයට මේ ගංගා නම් ගගේ වැලි කැට ගණනටත් වඩා බුදුවරු පහළ වී තිබෙනවා. නමුත් අපි තවමත් මේ බියකරු සසරෙන් එතර නොවී සැරිසරනවා. මිත්‍රවරුනි හැකිතා කුසලෙහි යෙදෙන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝකින් හමුවන තෙක් දිගටම රැඳී සිටින්න. කොලෝසියම සමග